Hi ළමයි welcome back to my YouTube channel. මම හිතන්නේ සති දෙකකට විතර පස්සේ තමයි මම මේ vlog එකක් කරන්නේ. මොකද අපි ඉස්කෝලේ පටන් ගත්තා. ඒ වගේම තමයි ඉස්කෝලේ වල ඉන්ටර්විව් ආවා. ඔය වගේ වැඩ හින්දා ඇත්තටම vlog එකක් කරන්න වෙලාව තිබ්බේ නෑ. ඉතින් මම හිතනවා ඊට පස්සේ නම් ඔයාලට දිගටම vlogs ගේන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා live sessions ගේන්න study with me වගේ. ඉතින් මම එකක් කරා දවසක් ඉතින් දිගටම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි බලමු. ඒ වගේම තමයි මම ගොඩක් ආසාවෙන් ඉන්නවා තව දෙයක් තමයි ජර්නලින් කරන්න. ඉතින් ඒ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ළමයි මම මේ vlog එක කරන්නේ ජූලි මාසයේ 23 වෙනිදා. ඉතින් මම මගේ study tracker book එකේ date එක දාගෙන ඊට පස්සේ අද දවසට අදාළ study tracker chart එක ඇඳ ගන්න තමයි මේ යන්නේ. ඒ වගේම මම ඒ ගමම මගේ to do list එකත් ලියාගත්තා. මම කොහොමත් එතන අලව ගන්නවා. ඇත්තටම ඔයාලට පේනවා ඇති මම හරියට home study tracker එකක් ඇඳලා වැඩ කරලා තියෙන්නේ ජූනි මාසේ. ඇත්තටම ළමයි මට වෙලාව තිබ්බේ නෑ. මොකද අර ඉස්කෝලේ ඉන්ටර්විව් ඊට පස්සේ ඒ වගේ අර සහතික හදන්නයි ඔය වගේ ගොඩක් ප්‍රශ්න වලට හිර වෙලා හිටියේ. ඒ වගේම ඉස්කෝලේ යන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න හින්දා ඇත්තටම හරියට එහෙම study tracker එකක් ඇඳගෙන වැඩ කරන්න දවසක් හම්බුන්නේ නෑ. ඉතින් ළමයි මම to do list එකක් ලියාගෙන ඊට පස්සේ මට මුලින්ම කරන්න තියෙන්නේ physics class එකේ homework වගේක් කරන්න තිබ්බා දෛශික වලින්. ඉතින් ඒ ටික තමයි මම දැන් කරන්නේ. ඇත්තටම මට ඔගේ හරියට වීඩියෝ කරන්න බැරි වුණා. මට ෆෝන් එක ඕනේ වුණා කැල් එක යූස් කරන්න. ඉතින් ඒ නිසා මට හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් ඔය මම දැන් physics homework තමයි කරන්නේ. ඉතින් ළමයි ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම 2028 A level කරන්නේ bio stream එකෙන්. ඒ වගේම තමයි ළමයි තවත් සතුටු හිතෙන කාරණයක් කියන්න තියෙනවා. subscribersලා 500 වෙන්න තව ටිකයි. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඒ වගේම තමයි ඔයාලා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ළමයි ඔන්න දැන් physics වල ටිකක් කරලා ඉවරයි. ඊළඟට ඉතින් මම to do list එකේ එකට ටික එකකුත් දාගත්තා. ඊට පස්සේ study tracker එකෙත් ඒ කරපු වෙලාව highlight කරගත්තා. ඇත්තටම මම ඒ වැඩේට නම් මාර මාසයි ඒ කොට highlight කරන එකට. ඉතින් ඔයාලත් මේ විදිහට try කරන්න නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඇත්තටම මාරම අපිට පාඩම් කරන්න ආස හිතෙනවා. මම මේ විදිහට try කරන්නේ O level කාලේ ඉඳන්. ඇත්තටම මේක මාරම useful අපිට පාඩම් කරද්දී. ඉතින් ළමයි මම physics class දෙකකට යනවා. මම කලින් කර හිටියේ මම physics group class එකට යන පන්තියේ දුන්න homework වගේක්. ඉතින් ඊළඟට මම මේ දැන් කරන්නේ මම යන whole class එකේ අපිට ගණන් වගේක් දුන්න හදන්න. ඒක සර්ත් එක චෙක් කරගන්න එක. ඒ වගේම තමයි සර් දෙනා අතර ගැටලු තමයි මම මේ දැන් ලියන්නේ. ඇත්තටම ඒ වෙලාවේ නම් අපිට ගණන් චෙක් කරගන්න නෙමෙයි තිබ්බේ. සර් දෙනා අතර ගැටලු හදන එක. ඉතින් ඊට පස්සේ ඒකත් ඉවර වෙලා to do list එකේ ටික එකකුත් දාගෙන මම ඒකත් study tracker එකේ highlight කරගත්තා. ඇත්තටම ළමයි මම මේ ස්ටඩි කරන අතරතුර විනාඩි 30ක විතර බ්‍රේක්ස් ගන්නවා. එතන ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලා හිතනවත් දන්නේ මම දිගට මේ ස්ටඩි කරන්න කියලා. එහෙම නෑ. මම මේ දැන් සින්දුවක් අහනවා. ඒක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇත්තටම ළමයි ඔයාලත් එහෙම පාඩම් කරද්දී එක දිගටම පාඩම් කරන්න එපා. පොඩි බ්‍රේක්ස් ගන්න. මොකද මයින්ඩ් එකට පොඩි රිලැක්ස් එකක් ඕනේ. අනික අර අපිට ගොඩක් වෙලා පාඩම් කරාම අපි පාඩම් කරන විතරයි අන්තිමේදී මුකුත් මතක හිටින්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් ඇත්තටම මටත් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලත් එහෙම පාඩම් කරන වෙලාවට පොඩි බ්‍රේක්ස් ගන්න. ඇත්තටම මේක පාඩම් කරද්දී අපි පාඩම් කරපු දේවල් මතක තියාගන්න මාරම යූස්ෆුල් වෙනවා. ඇත්තටම ළමයි මම පාඩම් කරලා බ්‍රේක් එකක් ගන්න වෙලාවට ආසම දෙයක් තමයි සින්දු අහන එක. ඒකෙන් මම හිතනවා මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියලා.
අහලා ඊට පස්සේ මම මේ කරන්න යන්නේ අපිට ගිය සතියේ බයෝ ක්ලාස් එකෙන් උගන්වපු පාඩමෙන් ඒට අදාළ ෂෝට් නෝට් එකක් හදන එක. මේක නම් ඇත්තටම ෂෝට් නෝට් එකකුත් නෙවෙයි මම මේක හදන්නේ ප්‍රශ්නේ ඊට පස්සේ ඊට අදාළ උත්තරේ වගේ යන විදිහට. ඇත්තටම මේක මම හිතනවා මාර යූස්ෆුල් කියලා. මොකද මම O level කාලේ සයන්ස් සබ්ජෙක්ට් එක පාඩම් කරද්දී එහෙම මම මේ ක්‍රමය තමයි යූස් කරේ. අපිට දැන් විභාගයක් ලඟ වුණාම එහෙම අපි මේ හදාගත්ත එක බලාගත්තාම මම හිතනවා අපිට ඒ කොටස් හොඳට මතක් වෙනවා කියලා. ඇත්තටම මම හිතනවා ඒ O level කාලේ අපිට අර තිබ්බනේ සිස්ටම්ස් පාඩම වගේ අන්න ඒ පාඩම එහෙම මට ගොඩක්ම මතක් තියාගන්න උදව් වුණේ මේ ක්‍රමය තමයි. ඉතින් මම ඒකත් කරලා ඉවර වෙලා ඊට පස්සේ ටු ඩු ලිස්ට් එකේ ටික් එකකුත් දාගෙන අපේ හිස්ටරි ට්‍රැකර් එකත් හයිලයිට් කරගත්තා. ඉතින් ළමයි ඊට පස්සේ මම මේ ඊළඟට කරන්න යන්නේ බයෝස් එකක් ලියන එක. ඉතින් මේක නම් මම ටු ඩු ලිස්ට් එකේ ලියාගත්තේ නෑ. මට ඒත් හිතුණා බයෝස් එකක් ලියුවොත් හොඳයි කියලා. මොකද අපිට හෙට ක්ලාස් එතකොට ක්ලාස් එකේදීත් අපිට කීවා එකක් ලියන්න දෙනවා කියලා. ඒ නිසා කෝකටත් ප්‍රැක්ටිස් වෙලා යන එක හොඳ නිසා මම හිතුවා එකක් ලියන්න. ඊට පස්සේ ඉතින් මම ඊළඟට ප්‍රිසිස් වල රෙකෝඩින් එකක් අහන්න තිබ්බා. ඉතින් ඒක තමයි මම මේ දැන් අහන්නේ. ඉතින් ළමයි අද නම් මම ටාගට් කරගෙන හිටපු ඔක්කොම වැඩ ටික කරලා ඉවර වුණා. ඉතින් මේ vlog එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලා අද vlog එක ගැන කමෙන්ට් එකක් දාන්න යන්න අපිට කරන්නත් එපා. ඉතින් මම හිතනවා ඔයාලා අද මේ ස්ටඩි vlog එක එන්ජොයි කරන්නද කියලා. තව ස්ටඩි vlog එකකින්